ධනිය සූත්‍රයේ ලස්සන කරුණු ගොඩාක් තියෙනවා. පක්ඛෝදනු දුද්දි කිහිරෝ හමස්මි අනුතීරේ මහියා සමාන වාසෝ ජන්තා කුටි ආහිතෝ ගිනි අතච පත්තයසි පවස්ස දේව. දැන් මෙතනදී මේ බුදුරන් වහන්සේ හැම වෙලෙම මේ ධනිය කියන කාරණාව එකයි කරුණ කියන්නේ. ඒකයි විශේෂත්වය. කියන්නේ ධනියටනේ මේ කියලා දෙන්න යන්නේ ධර්මයේ. ඒ නිසා ධනිය කියන කාරණාව එකයි බුදුන් වහන්සේ කතා කරන්නේ. අපි අර ඉගෙනගෙන තියෙනවා මේක අපට හම් වෙන කසීභාරද්වාජ සූත්‍රයේදී එහෙම. ඒත් කසීභාරද්වාජේ කාරණාව එකයි. ඒකයි මේ බුදුරන් වහන්සේ මේ ධර්මයේ කියන කාරණාව ඉස්මතු කරලා පෙන්වන්නේ පින්වතුනි ඒ කෙනාගේ ස්වභාවය. දැන් මේක ඉගෙන ගන්නකොට අර වචන ටික නෑ. හැබැයි ධර්මයේ කියලා. පංචීපාස්කන්ධ පටිච්චසමුප්පාද ධාතු ඒව නෑ. මේ හැබැයි ධර්මයේ කියලා. අර වචන ටිකට රිංග ගත්තට පස්සේනේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒක නිසා හොඳට තේරුම් ගන්නට ඕනේ මේ ඒ කියන්නේ බුදුරන් වහන්සේට ඒ විශේෂ හැකියාව තියෙනවා ඒ කෙනාට අදාළ විදියට කතා කරන්න. ඉතින් ඒ නිසා අපිත් එහෙනම් අර ප්‍රායෝගිකව වෙන්න පුළුවන් විදියට කටයුත්ත දෙන්න ඕනේ. ප්‍රායෝගික මොකද්ද? ආයමතකයේ සක්කාය දිට්ඨිය තේරුම් ගන්න. නැත්නම් අපට වෙන වෙන දේවල් මතක් වෙන්නේ. ප්‍රායෝගිකව මොකද්ද? සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්න. ඒකනේ බුදුරණවහන්සේ පෙන්වන්නේ. අන්න ඒකට අනුව, ඒ කියන්නේ තමා කියන කාරණාවට, තමා හිතන කාරණාවක යොමු වෙනදී මෙන්න මේකට ඉඩක් නොදෙන විදිහට අපි කටයුතු කරන්නට ඕනේ. කටයුතු යෙදෙන්නටත් ඕනේ. යෙදෙන්නෙම නැත්තම් තමා හිතන කාරණාව එකම නම් වෙන්නේ. ඒ කියන්නේ පොඩ්ඩක්වත් නැහැ. ඒ කියන්නේ සාසනයේ උණුසුම තියා අංශුමාත්‍රයක්වත් නැහැ. ඇයි අංශුමාත්‍රයක්වත් නැති ප්‍රධානම කාරණාව ඒකනේ. අත් වශයෙන් සමනුපර්ශනීය නොවන විදිහට යන්නට නම් ඒ කාරණාව විදිහට ප්‍රායෝගික ජීවිතය දෙන්නට ඕනේ. ඒක පොඩ්ඩක්වත් දෙන්නේ නැත්නම් කවදාවත් අවබෝධ කරනවා කියලා හිතන්නවත් බෑ. ඒක හොඳට තේරුම් ගන්න. දැන් මේ ධනිය මෙන්න මේ වගේ කාරණාවක් කියනවා ධනිය ගෝපාල. ඒ තමයි මම හොඳට බත් පිස්සා. ඒ කියන්නේ බත් ඉව්වා. බත් මේ පිහලා උයලා තියෙන්නේ. ඒ වගේම තමයි මම කිරි දොවලා තියෙන්නේ. එළ දෙනුන්ගේ කිරිත් දොවලා තියෙන්නේ. ඒ වගේම තමයි මම මේ බතුත් ඉවලා තියෙන්නේ, කිරිත් දොවලා තියෙන්නේ. මේ මහී කියන ගඟ අසබඩ ඉන්න මේ අයත් එක්ක සමාන සංවාසය කියන්නේ එකට වාසය කරන්නේ. ඒ කියන්නේ යාලත් එක්ක සමග වාසය කරනවා. මහී කියන ගඟ තුල සිටින මේ ගන්තීරියේ තුල සිටින ඒ අයත් එක්ක අනුකූලව සමාන සංඛ්‍ය සතුටින් වාසය කරනවා. යන්තා කුට්ටි අහිතෝ ගින. ඒ වගේම පැහැදිලි කරනවා මගේ ගෙයත් සෙවිලි කරලා තියෙන්නේ. ගේ සම්පූර්ණයෙන් වහලා තියෙන, සෙවිලි කරලා තියෙන්නේ. ඒ වගේම තමයි ගිනි දැල්ලා තියෙන්නේ. ආලෝකයක් නේ ගිනි දැල්වීම. ගිනිත් දැල්ලා තියෙන්නේ. ඒක නිසා මේ වැස්ස කැමති නම් ඔබ වහින්න. කැමති නම් ඔබ වහින්න කියනවා. ඒතකොට දැන් කියන්නේ වහින වැස්සට නැත්නම් වහිනවා කියන කාරණාවට අකමැත්තක් නැහැ. ඒ කියන්නේ ඔක්කොම ආරක්ෂා සංවිධානයලා තියෙන්නේ. බත්තු වෙලා තියෙන්නේ. කිරිදෝලා තියෙන්නේ. මම මේ ඔක්කොම එක සතුටින් වාසය කරනවා මේ මහී තීරයේ ඉන්නේ. ඊළඟට මයි කුටිය සෙවිලි කරලා තියෙන්නේ. ගින්නක් දැල්ලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ ගෙය වැස්ස ඔබ කැමති නම් කැමති පරිදි වහින්න කියනවා. දැන් මේ කාරණාවට බුදුරණවහන්සේ දේශනා කරනවා. දැන් මේ බුදුරණවහන්සේ දේශනා කරන කාරණාව එතකොට මොකක් අවදි කරන්නනේ? ඒ කියන්නේ මේ ධානියත් එක්ක අපි පෙන්වන්නේ මොනවද ඒකට කියන්නේ හිටවන කවි. දැන් හිටවන කවි කියාගෙන මේ සතුරු සාමච්ච දෙන්නද? ඒ කියන්නේ බුදුරණවහන්සේ මේ ගෝපල්ලේකට ගිහිල්ලා නිකන් එයත් එක්ක කවි කියාගෙන සතුටින් ඉන්න නෑ. බුදුරණවහන්සේ මොකද්ද මේ කරේ? අර කවිතරගයක් තිබ්බේ නෑ. ධර්මයේ ඒ කියන්නේ මේ බුදුරන් වහන්සේ ඉස්මතු කළ පෙන්නුවේ බුදුරන් වහන්සේගේ කෘත්‍යය. නැතුව මේ ධනියට මේ ජීවත් වෙන්න පහසු වෙන්න ධනියගේ ප්‍රශ්නේ අනේ පව් කියලා ඒක නැති කරන්න. එහෙම එකකට නෙමෙයි. බුදුරන් වහන්සේට ඒක මම ඔබට මුලින්ම පැහැදිලි කරා සතාගතස්ස බෝධින් කියන කාරණාවේ කෘත්‍යය. සතාගතස්ස බෝධින් කියන කාරණාවේ කෘත්‍ය කරන්නයි මේ භාග්‍යතුන් වහන්සේ මේ වැඩම කරලා මේ කතා කරන්නේ, දේශනා කරන්නේ. අක්කෝ දනෝ විගත කීලෝ හමස්මි අනුතීරේ මහී ඒකාන්තර වාසෝ විවටා කුටි නිබ්බුතෝ ගිනි අතචේ පත්තයිසි පවස්ස දේව. වොන්න දැන් බුදුරණවහන්සේ පෙන්නනවා. අක්කෝතනෝ දැන් මේ කවුද? ධනියගේ මොනවද තියෙන ධනය? ධනියට දැන් වැසර ප්‍රශ්නයක් නැත්තේ මොකද්ද? ධනිය බත් ටික උයාගෙන තියෙන්නේ. කිරිත් දෝලා තියෙන්නේ. දැන් ධනියට තියෙන කරුණු වෙන්නේ බුදුරණවහන්සේ වෙනනවා අක්කෝදනෝ ක්‍රෝධය නැහැ. මගේ ක්‍රෝධය නැහැ. ඊළඟට
විගත කීලෝ ඊළඟට මගේ ක්‍රෝධය නැහැ. ඒ වගේම තමයි මේ කීල කියන්නේ අර මේ බාධක නැත්තම් ඒ වගේ ඒ වගේ කාරණාවක් ඉස්මතු වෙන්නේ. ඉතින් මෙන්න මේ ක්‍රෝධයෙන් තොරයි බාධක සම්පූර්ණයෙන් දුරු කරලා තියෙන්නේ. විගත කීලෝ. මං ක්‍රෝධයෙන් තොරින් ඊළඟට බාධක සියල්ලක්ම දුරු කරලා තියෙන්නේ. අනුතීරේ මහී ඒකාන්තර වාසෝ. දැන් මහී කියන අනුතීරේ තමයි බුදුන් වහන්සේ වාසය කරන්නේ. දැන් අරයච්චි විහිමනේ කට්ටියත් එක්ක සමාන සංවාසයෙන් වාසය කරනවා මහී කියන තීරේ. බුදුන් වහන්සේ දේශනා කරනවා මහී කියන තීරේ වාසය කරන කොහොමද? ඒක රත්ත්‍ින් වාසෝ. හුදකලාව රාත්‍රිය ගත කරන්නේ. හුදකලාව රාත්‍රිය ගත කරන්නේ. දැන් අරයා කිව්වේ මොකද? සමාන සංවාස. මේ මහී ඒක රත්ති වාසෝ. එතකොට ඒක කියන්නේ හුදකලා රාත්‍රිය. ඒ කියන්නේ හුදකලාව රාත්‍රියක් මේ මහී කියන මේ ගන්තරේ වාසය කරන බුදුරණවහන්සේ. දැන් එතකොට අපට මතක් වෙනවා මේ බුදුරණවහන්සේ හුදකලාව ඉන්නවා කියලා නේ. ඉතින් හුදකලාව නෑනේ දැන් මේ දණිය කියන එකනේ කියන්නේ. දණියත් ඉන්නවනේ. කට්ටියත් ඉන්නවනේ. කොහෙද හුදකලාව ඉන්නේ? හුදකලාවද ඉන්නේ? නෑ. දැන් අපට මතක් වෙන්නේ ඒ හුදකලාව නේ. ඉතින් දණිය ඉද්දි කොහොමද හුදකලාව තියෙන්නේ? අන්න බද්දේ කරත්ත හුදකලාව තියෙනවනේ. අන්න හුදකලාවේ. නැත්නම් අපිට මේ හුදකලාව කියන මතක් වෙන්නේ හැම වෙලෙම කය පැත්තකට කරගෙන ඉන්න එක විතරයි. ඉතින් මේ දණියත් ඉන්නවනේ මෙතන. දණියත් ඉන්නවනේ. එතකොට දැන් ඔන්න හුදකලා කියන්නේ මේ බුදුරයන් වහන්සේ හුදකලාවේ මේ රාත්‍රිය ගත කරනවා. හුදකලාවේ මහීගන් තීරේ හුදකලාවේ රාත්‍රියේ ගත කරනවා. විවටක් කුටි දැන් අරයාගේ කුටිය වහලා තියෙන්නේ. ඒ කියන්නේ වහලේ සෙවිලි කරලානේ තියෙන්නේ. බුදුරණවහන්සේ පෙන්නනවා කුටිය විවෘතයි. බුදුරණවහන්සේගේ විවෘතයි. ඒ කියන්නේ දැන් අරයා පෙන්නුවේ කුටිය වහලා කියලා, ගේ වහලා කියලානේ බුදුරණවහන්සේ. ඉතින් බුදුරණවහන්සේ වැස්සේ තෙමෙනවද එතකොට? විවෘත කළා ඉද්දි. දැන් මේ විවටා කුටිය නිබ්බුතෝ ගිනිත් නිවලා. ගින්නත් නිවලා. දැන් එතකොට මොකද්ද මේ ගින්න නිවන්නේ? දැන් මේක දැන් අරයා කියන කාරණාවට බුදුරණවහන්සේ පෙන්වන කාරණාව එක බලන්න ඕනේ. අන්න ගිනි නිව්වා. එතකොට මොනවද ගිනි? රාග ගිනි, දේශ ගිනි, මෝහ ගිනි. මෙන්න මේ ගිනි නිව්වා. ඒ වගේම කුටිය විවෘතයි. මොකක්ද විවෘතයි කියන්නේ? ඒ කියන්නේ දැන් ඔබ අහලා තියෙනව නේද මේ බුදුරණවහන්සේගේ ධර්මය මොකක්ද තියෙන්නේ? කේවල පරිපූර්ණයි. කේවලත්වයේ. ඒක මනින්න විදිහක් නෑ. රැක ගන්න ඒ කියන්නේ මනින්න විදියක් නැහැ. තව එකක් එක්ක මැනීමකට විදියක් නැහැ. ඒ කියන්නේ ඒකට යෙදෙන්න විදියක් නැහැ. යෙදෙන්න කතා කරන්න විදියක් නැහැ. අපිට මොකක් හරි කතා කරන්න තියෙන තනි එකක් කියලා කතා කරන්න තව නැති බවක් එක්ක කතා කරන්න ඕනේ. නැති බවක් එක්කවත් කතා නොකිරීම. ඒකයි කේවලී බව කියන්නේ. එතකොට දැන් මෙතනදී අර විවෘත වුණා කියන කාරණාවේදී කිසිදු විදිහකින් අර මේ කෙලසන්න බැරි බව. කියන්නේ කිසිදු ආකාරයකින් මේ කෙලසීමක් දෙන්නේ ආධ්‍යාත්මයේ කියන්නේ මේ කොටු වෙලා නැහැනේ. නැත්තම් මොකද වෙන්නේ? අර පාටු සිතක් කොටු වෙනව නේද? අපි අර කරදකාය සූත්‍රෙම ඉගෙන ගත්තේ. හැම වෙලෙම තියෙන මොකද? පාටුයි හිත. මොකක් හරි එක කොටු වෙලා ඉන්නේ. තමන් මොකක් හරි කොටු වෙලා රිංගගෙන මේ පාටු සිතක් එක ගත කරනවා. ඉතින් විවෘත නැහැ. ඉතින් මොකද වෙන්නේ? අර කොටු වෙච්ච රාමුවක් තියෙනවනේ. ඒ කියන්නේ අපි හිතලා කොටු කරගත්ත, අපි හිතලා කියන්නේ අපේ හැඟීමක් තියෙනවනේ මොකක් හරි. ඒ කොටු කරගත්ත රාමුව එක අපි ඉන්නවා. පටුයි. මෙන්න මේ පටු බව නැහැ. විවෘතයි. එතකොට විවෘත ස්වභාවයක්. ඒතර කුටිය දැන් ඊවා ඉතින් තව ගොඩාක් දැන් බුදුරන් වහන්සේ ගේ ඉන්න කාරණා දැන් ගේ අරගෙන හිටියනම් එහෙම කුටිය අරගෙන හිටියනම් වැස්සට දෙමිල යනවනේ. දැන් එතකොට මේ යෙදෙන විදිය, ඒ කියන්නේ දැන් අර සංසාර ගේ හදන කතාවක් තියෙනව නේද? මේ දම්පදේ හම්බුනේ. මෙන්න මේ කාරණා මෙන්න මේක විවෘතයි. පටුනේ පොළුල්. ඒ නිසා කැමැති තරම් වහින්න මහා වැස්ස කැමැති තරම් වහින්න. දැන් බුදුරයන් වහන්සේ මේ පෙන්නන මේ කියන යන දෙන කාරණාව. දැන් මේක ඉවර වෙද්දි මහාන වෙනවා. මහාන වෙන්න ඉල්ලනවා. මේ කොච්චර හිනම් දහම් පරියායක් මේ දානියට ගිහින් තියනවද? නිකන් එහෙම නෙමෙයි. දානියට එච්චර දහම් පරියායක් ගිහින් තියනවා. දානිය ගෝපාලට. ඊළඟට දානිය කියනවා අන්දක මකසාන විජ්ජරේ කච්චේ රූල්ල තිනේ චරන්ති ගාවෝ වුට්ටම්පි සහෙය්‍යු මාගතං අතචේ පතයිසි පවස්ස දේව. මේ දානිය කියනවා මැසි මදුරුවන්
කියන්නේ මේ මෙතන කියන්නේ කණාමැදිරිය. අන්ධමකාසය කියන්නේ කලාමැදිරියන්, ඊළඟට මදුරුවන් එවුන්නේ නැහැ. විජ්ජරේ. ඒ කට්ටිය නැහැ. ඒ වගේම තමයි මේ ගවයන්ට, වැඩුණු ගවයන්ට හොඳට තනකොළ මේ තන බිමෙහි තියෙනවා. ඉතින් ඒවා යෙදලා තියෙන්නේ හොඳට වැඩුණු තනකොළ තියෙනවා. ඒ වගේම තමයි වැස්ස ආවොත් එහෙම වුන්ට ඒවා ඉවස ගන්න පුළුවන්. ඇයි? හොඳට තියෙනවනේ කන්න බොන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. වැස්ස ආවොත් එහෙම ඒ කට්ටියන්ට ඒක ඉවස ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා මහ වැස්ස කැමති තරම් වහින්න. මට ප්‍රශ්නයක් නැහැ වැස්ස කියලා. ඊළඟට බුදුරණවහන්සේ ගාථාවට පැහැදිලි කරනවා. මොකද්ද? බහිද්ධාහි විසින් සුසංකතා තින්නෝ පාරගතෝ විනෙය්‍ය ඕගං අත්තෝ බිසයාන විජ්ජති අතචේ පත්ත එයි පවස්ස දේව. බුදුරණවහන්සේ පෙන්ලා දෙනවා භාග්‍යතුන් වහන්සේ ඔන්න පැහැදිලි කරලා දෙන කාරණාව. හරි ලස්සනයි. මොකද බුදුරණවහන්සේ පෙන්වන්නේ බුදුරණවහන්සේ මේ කියන්නේ මනාකොටම මේ පහුරක් බැන්දා. පහුරක් නැවක් හැදුවනේ පහුරක්. මනාකොටම සකස් කරන ලද පහුරක් මම බැන්දා. ඒ වගේම දැන් වැස්සක් වැස්සාම දැන් ඊතර වෙන්නේ පහුරක් ඕනේ නේද? ඊතර වෙන්න පහුරක් දැන් මෙයා කියපු කාරණාවෙක් ගත්තාට පස්සේ දැන් වැස්සක් වැහැලා ගඟ ගලනකොට දැන් මේ අර කරදරات නැතුව එයා රැකවරණයෙන් ඉන්නවා කියන එක. දැන් බුදුරණවහන්සේ රැකවරණේ පෙන්නනවා. මම හොඳට මනාකොට මේ පහුරක් බැන්දා. තින්නෝ පාරගත්. ඒ වගේම තමයි මනාකොටම පහුර බැඳගෙන ඒ වගේම තින්නෝ ඊතර වුණා කියනවා. ඒකෙන් ඒ කියන්නේ පාරගත මේ තින්න ඊතර වුණා. ඒ වගේම ඊතරට ගියා. විනය යෝගං සැඩපහර ඉක්මෙව්වා. සැඩපහර ඉක්මෙව්වා කියනවා. ඊළඟට කැමති නම් වහින්න කියන්නේ. වැහලා හැඩපහර ඇති වුණාට පස්සේ නික්මවන්න නැතනේ. දැන් ඒ ලෝකයේ යෙදීමක් ගත්තොත් එහෙම. දැන් මොකද්ද බුදුරණවහන්සේ පෙන්නන්නේ? මම මනාවකට පහුරක් බැන්දා. ඊතර වුණා. පරතරට ගියා. ඊළඟට ඕගේ සරණය කරා. ඕගේ ඉක්මෙව්වා. ඊළඟට තව කතාවක් එනවා. අත්තෝ ඒ වගේම තමයි දැන් මට පහුරෙන් වැඩක් නැහැ. ඒ නිසා වහින්න. දැන් වැස්සට පස්සේනේ පහුරෙන් වැඩක් තියෙන්නේ නේ. දැන් මට පහුරෙන් වැඩක් නැහැ. වහින්න ඕන තරම්. මහා මේකේ කැමති තරම් වහින්න. මට දැන් මේ පහුරෙන් කිසි වැඩක් නැහැ. දැන් මේ මොකක්ද මේ පැහැදිලි කරන්නේ? බුදුරයන් වහන්සේ පහුර, ඒ කියන්නේ ඊතරවන ඒ කියන්නේ ධර්මයේනේ. ඒ ධර්මයේ මනාකොට බුදුරයන් වහන්සේ පහුරක් හැදුවා. ඒ කියන්නේ අපට පහුර පැහැදිලි කරන්නේ නේ. ඒ විතරක් නෙමෙයි. මේ සැඩපහරින් ඊතර වුණා. ඒ කියන්නේ ලෝකෙන් සක්කායෙන් පැවැත්මෙන් ඊතර වුණා. දැන් මට පහුර වැඩක් නැහැ. කැමති තරම් වහින්න කියනවා. බලන්නකො මේ භික්ෂුවකටද මේ කියන්නේ දණියට. එතකොට මේ දණියට මේ විදිහට කියනකොට දණියට මේක වැටහෙනවා කියන එක ඉතින්. මේ නිකන් ගොපල්ලෙකුට බලන්න ඒ වර්ධනය. එයා ඊළඟට එයාගේ කෝණට කියන එක. එතකොට එහෙනම් බලන්න අපට මේ ධර්මයට යොමු වෙන්න අපි මේක කොයි විදිහට නම් ඉගෙන ගන්න ඕන වේද? අර බලෙන් දඟලිල්ලක් කරාට හරියන්නේ නැහැ. දඟලන්න නැතුව හිටිය කියලා හරියන්නේ නැහැ. හරි ඒ කියන්නේ දඟලන්න කියන එක නෙමෙයි. දඟලන්න නැතුව ඉන්න කියන එක නෙමෙයි. හරි විදිහට වැඩේ වෙන්නට ඕනේ කියන්නේ. හරි විදිහට වැඩේ වෙන්නේ නැතුව මොන දේ වුණත් වෙන්නේ. ඉතින් ඒ නිසා දැන් මේ අයට නම් හරිම වාසනාවක්. ඒ තමයි බුදුරජාණන් වහන්සේගෙන් මේක අහන්න. හැබැයි අහන්න හැකියාව ලැබුණා. අපටත් වාසනාවක් තියෙනවා. අපට වාසනාව තිබුණාට අපට මේ අයගේ තරම් වාසනාවක් නැහැ. නමුත් අපට මෙච්චර අසාමාන්‍ය කාලයක මේ ධර්මයක් ඇහෙනවා කියන එක අසාමාන්‍යයි. ඉතින් එවැනි අවස්ථාවක අපට මේක ඇත්තටම යොමු වෙන්න හැකියාව ලැබෙනවා නම් අන්න එයා තමයි උපරිම ප්‍රයෝජන ගන්න. නැත්තම් ප්‍රයෝජන ගන්නෙ නෑ. ඒ කියන්නේ මේක ඊටාම කලාතුරකින්. මම ඒකට පුංචි උපමාවක් කියන්න. මේක කිව්ව කියලා හිත දුක් කරගන්න එපා. මේ පොඩි උපමාවක්. දැන් මේ ලෝකයේ පින්වතුනි සාමාන්‍යයෙන් අසාමාන්‍යයි ඉන්නවනේ. මේ ලෝකේ ජීවත් වෙන අය. ඒ අයගේ අසාමාන්‍ය බවට වඩා අසාමාන්‍ය බවක් ඕන වේද ධර්මයට නැද්ද? ඕන වෙනවනේ. ඔබ මේ දැක්කද පුංචි ළමයි ඉන්නවා අවුරුදු 9 10 ළමයි මේ සමහර අය නාසයිකි. සමහර අය විශ්වවිද්‍යාල උගන්වනවා. එහෙම ළමයි ඉන්නවනේ. අසාමාන්‍ය ළමයි. දැන් අපි හිතමු ඒ වගේ ළමයි මේ කෝටි 700න් කෝටියක් විතර ඉන්නවද? නෑ. 100ක් ඒත් නෑ 4 5ක් 3ක් අයක් එහෙමනේ මේ කෝටි 700 ජනගහනේ. ඒ වගේ ළමයි ඉන්නේ. දැන් ඉතල බලන්නකෝ ඒ වගේ ළමයි උන්න අවුරුදු 9යි 10යි කියලා කියන්නේ 4 5 වසරේ වගේ ළමයි.
දැන් උන 4 5 වසරට ආපු ළමයෙකුට උසස් පෙළ උගන්වන සංයුක්ත ගණිතය හරි ෆිසික්ස් හරි උගන්වන සර් කෙනෙක් ගිහිල්ලා ෆිසික්ස් උගන්වනවා. සංයුක්ත ගණිතය උගන්වනවා. 4 වසරේ 5 වසරේ ළමයින්ට 3 4 වසරේ ළමයින්ට. මොකද වෙන්නේ? තේරෙයිද? තේරෙනා ඉන්නවනේ. කලාතුරකින් අර හිටි. ඒක අසාමාන්‍යයි නේ. දැන් අර ළමයි දෙන්නේ 3 දෙනෙක් ඉන්නවනේ. ඒක අසාමාන්‍යයි. ඒ කියන්නේ 3 4 වසරේ ළමයින්ට උගන්වන එක අසාමාන්‍ය ළමයි ඉන්නවා. හැබැයි සාමාන්‍ය වෙන්නෙම නේ. එහෙනම් එයාලා ලොකු වෙන්නට ඕනේ අපවුනේ. මෙන්න මේ යුගයේ ඒ වගේ. මේ යුගයේ කොයි වගේද? මේ යුගයේ හරියට අර 3 4 වසර ළමයින්ට සංයුක්ත ගණිතය භෞතික විද්‍යාව උගන්වනවා වගේ වැඩ. කලාතුරකින් ඉන්නව නැත්තේනේ. හැබැයි බුදුරණවහන්සේලා පහළ වෙච්ච යුගයේ හරියට 12 13 වසර ළමයින්ට සංයුක්ත ගණිතය භෞතික විද්‍යාව වගේ දෙයක් උගන්වනවා වගේ. මොකද ඒත් ඔක්කොම එක තේරුම් ගන්න නැහැ නේ. නමුත් ගොඩක් තේරුම් ගන්නවා. එතෙන් යමු මේ. අන්න ඒ වගේ. මේ යුගයේ අර 3 4 ළමයින්ට ගන්නවා වගේ. කියන්නේ එච්චරට පින්වත්තුනි මේක මේ අසාමාන්‍ය කාලයක්. අසාමාන්‍ය යුගයක්. ඒක හොඳට තේරුම් ගන්න. ඒ නිසා දැන් එහෙම යුගයක අපි ඉන්නේදී ඒ යුගයක අපට මෙවැනි ධර්මයක් ලැබිලකොට අපේ කැපවීම කොහොම තියෙන්න වෙයිද හිතන්නේ. අපේ කැපවීම කියන්නේ අධ්‍යාත්මය තුලින් කැපවීම. ආධ්‍යාත්මය තුලින් කැපවීම කියන්නේ මේකටම නැමිලා ඒක එක්කම යමු වීම කොහොම තියෙන්න වෙයිද? අසාමාන්‍ය විදිහට තියෙන්න වෙනවා. ඉතින් ඒ නිසා තමයි මේක නම් මේ දැන් මම ඇත්තටම සියලු දෙනාටම අර ලස්සනට මේ පරියාය නිදානි මේ කරුණු ඔක්කොමත් එක මේක පෙන්වන්නේ ඒකයි. මෙන්න මේ විදිහට බලන්න කියලා. ඒ නැත්තම් ඉතින් අපරාධයක් කියන්නේ. දැන් මේ දණියට මේ කියන කරුණු එක බුදුරණවහන්සේ මේ සාමාන්‍ය මේ ඉන්න මිනිස්සුන්ට මොකවත් කියන්න ගියා කියන එකකින් තොරව අතාගතයන් වහන්සේගේ දහමට යොමු වෙන්න මේ පෙන්වන ධර්මයක් පෙන්වනවා කියන කාරණාව. හැබැයි අර වචන ටික අර කරුණු ටික එක්ක නෙමෙයි එයාගේ කාරණාව එක්ක පෙන්වන්නේ. ඒකයි වෙනස තියෙන්නේ. දැන් බුදුරණවහන්සේ පහුර හදාගත්ත මනාකොට ඊතර වුණ පරතරට ගියා. ඕකේ තරණය කරා. දැන් මට පහුර අවශ්‍යත් නැහැ. කැමති නම් වහින්න වැස්ස ඕන තරම්. ඊළඟ ගාතාව දණිය කියන්නේ ගෝපී මම අසවා අලෝලා දීගරත්තං සංවාසියා මනහපා තස්සන සුනාමි කිංචි පාපං අතචේ පතේසි පවස්ස දේව. දණිය කියනවා එයාගේ ගෝපී බිරිඳ තමන්ගේ ගොපළු බිරිඳ මට හරිම කීකරුයි. ගොපළු බිරිඳ හරිම කීකරුයි. අලලෝ ලොල් නැහැ. ඒ කියන්නේ ලොල් බවක් නැහැ. දීගරත්තන් ඒ වගේම තමයි මගේ කීකරුයි ලොල් බවක් නැහැ. බොහෝ කාලයක් දීර්ඝ කාලයක් ඊටාම මේ හොඳින් මනාපව තමයි අපි වාසය කරේ. කියන්නේ මනාපව දීර්ඝ කාලයක් ඔහු සමග සමගිව මනාපයි අය සමග වාසය කරේ. තසාන සොනාම කිසිදු විදියකින් මම අහලා නැහැ. ඒ කියන්නේ මේ ඇයගෙන් කිසිදු වරදක් වුණා කියලා මම අහලා නැහැ. කිසි පාපයක් වුණා කියලා ඇයගෙන් මම අහලා නැහැ. දැන් මේ පව් කරලා නැහැ කියන එක නේ. තස්සන සොනාම කිංචිපන් කිසිදු පාපයක් කරලා කියලා අහලා නැහැ. කැමති තරම් වහින්නේ නිසා මට ප්‍රශ්නයක් නැහැ. කැමති තරම් වහින්න මට ප්‍රශ්නයක් නැහැ. දැන් මේ හොඳින් ජීවත් වෙන පවුලන්නේ. පවුල් හොඳින් ජීවත් වෙන්න නම් බුදුන් වහන්සේ ධර්මයේ තියෙන්නේ නේ. ඊතර වෙන්න නෙමෙයි නේ. එතකොට දැන් අය බුදුන් වහන්සේ කියලා දෙන්න ඕනේ නැහැ නේ මෙයාලට. පවුල් හොඳින් මේ තියෙන්නේ. ගෝපී මගේ කීකරුයි ලොල් නෑ. බොහෝ කාලයක් මම එකට වාසය කරලා හරි සතුටින් මම ගෝපීගෙන් මේ කිසිදු පාපයක් කරලා තියෙනවා කියලා මම අහලවත් නැහැ. කැමති තරම් වහින්න මේ සතුට ප්‍රකාශ කරන්නේ නේ. හරි සතුට ප්‍රකාශ කරන්නේ. දැන් බුදුරණවහන්සේගෙන් බණ අහලා මේ හරි සතුටින් මෙහෙම පව් කරන්නේ නැතුව සතුටින් ඉන්න එකක්ද? නෑ මේ ඒ කාලේ මිනිස්යාගේ ස්වභාවය. තේරුම් ගන්න ඒක. හොඳද? බුදුරණවහන්සේ දේශනා කරනවා චිත්තම් මම අසවං විමුත්තං දීගරත්තං පරිභාවිතං සුදත්තං පාපං පනමේන විජ්ජති අතචේ පතයසි අවසදීව. ඔන්න බුදුරණවහන්සේ පෙන්නනවා මොකද්ද? චිත්තම් මම මගේ හිත හරිම කීකරුයි. අන්න බලන්න කීකරුයි කියන්නේ හිතට ඕන දේ යනවද? නෑ හිතට ඕන දේ කරන්නේ නෑ. සංකල්ප වලට ඕන දේ නෑ ඉව කරන්නේ. අන්න කීකරු වුණාට පස්සේ වෙන්නේ ඒක. හිතට කීකරු වුණාට පස්සේ මගේ හිතට මගේ හිත හරිම කීකරුයි. දැන් අරයා කිව්වේ කවුරු කීකරුයි කියලාද? ගෝපී කීකරුයි කියලා. බුදුරණවහන්සේ කියනවා මගේ හිත කීකරු. දමණය කළානේ හිතට ඕන දේ කරන්නේ. හිතට ඕන දේ කියන්නේ මොකද්ද පින්වතුනි? හිතට ඕන දේ කියලා කියන්නේ හිතට එන්නේ මොනවද? සංකල්ප, අදහස්. ඒකයි දෙන්නේ කවුරු එක තමා එක. හිතට ඕන දේ කරන්නේ නැහැ කියන්නේ. තමා එක ඒ සංකල්පෙක කටයුතු දෙන්නේ නැහැ කියන්නේ. ඒව එක්ක දෙනවනම් හිතට 16 කියලා.
සංකල්පයන් 16ක්. බලන්නකො මේ හැම එකම අර ධර්මයේ මුල ඉස්මතු වෙන හැටි. කල්යාණ මිත්‍රට නැමීම, සද්ධා බැස ගැනීම. එහෙම නැත්නම් මොකද වෙන්නේ? අපි අකීකරුයිනේ. පිටරත් අකීකරුයි, හිතරත් අකීකරුයි. ඒ කියන්නේ හිත අපට අකීකරුයි, පිටරත් අපි අකීකරුයි. මගේ හිත හරීම කීකරුයි. ඒ වගේම තමයි ඒක මිදුණයි, මිදිලා තියෙන්නේ. විමුක්තා. කීකරුයි මිදිලා තියෙන්නේ. දැන් මේ කියන කාරණා ඔස්සේ පින්වතුනි මේ දෙයක් හම්බෙන එකක් තියෙනවාද? දෙයක් හම්බෙන එකක් නෑ. යමක් හම්බෙන එකක් නෑ. ලැබීමක් හම්බෙන එකක් නෑ. හොඳට තේරුම් ගන්න. දීඝරත්නම් පරිභාවිතං සුදං මනාකොට බොහෝ කාලයක් තිස්සේ මනාකොට භාවිතා කරලා තියෙන්නේ මේ. පරිභාවිත මනාකොට සුදන්තං හොඳින්ම මනාකොට භාවිතා කරලා තියෙන්නේ. දැන් ඒතර අරයා කියවනේ මම මනාප පුදුම විදියට වාසය කරා දීර්ඝ කාලයක් බුවපිත් එක්ක කියලානේ. බුදුරණවහන්සේ අර කීකරු වූ හිතත් එක්ක විමුක්ත වුණ හොඳට වාසය කරා කියන එකත් නෙමෙයි කියන්නේ දීර්ඝ කාලයක් මනාව හොඳටම පරිභාවිතා කරා. මොන්න බලන්න පැහැදිලි කරන හැටි. ආයෙ läග ගන්න එකක් නැහැ. මම දැන් ඒකත් එක්ක හොඳට ඉන්නවා කියලා läග ගන්න එකක් නැහැ. පාපං පනමෙන්නේ පව් කරන්නේ නෙමෙයි. පව් කරන එක නෑ නේ. මගේ පවක් න විජ්ජති. පවක් කියන කාරණාව යෙදිලා නැහැ. විජ්ජති වෙලා නැහැ. පව් කරන්නේ නෙමෙයි. පාපං පනමෙන විජ්ජති. විජ්ජති නෑ. පව් විජ්ජති නෑ. ඉතින් කැමතිතරම් වහින්න බැස්ස. කැමතිතරම් වහින්න. ප්‍රශ්නයක් නෑ මට. අන්න බුදුරණවහන්සේ දේශනා කරනවා. දැන් මේකෙන් මොකද වෙන්නේ මේ? අරයාගේ හිත නැමෙනවා බුදුරණවහන්සේරනේ. එයාගේ ස්වභාවයෙන් මේ කතා කරේ. දනියට කිව්වේ නෑ දනිය එන්න මම ඔයාලට නිවන් දකින්න බණ කියන්නම් එන්නකෝ ඔයාලට හොඳට මෝරලා තියෙන්නේ. ඔයාලට පුළුවන් මේ දැන් මම පංචපාස්කන්ධ ගැන පටිසමුප්පාද ගැන එහෙම මේ ධර්මයේ පටිසමුප්පාද කියලා එකක් තියෙනවා. මේ ධර්මයේ පංචපාස්කන්ධ කියලා එකක් තියෙනවා. හොඳද? මේක යනකොට ආරෂ්ඨාංග මාර්ග කියලා එකකුත් තියෙනවා. බොජ්ජං කියලා එකකුත් තියෙනවා. මම ඔබට ඔව කියලා දෙන්නම්. ඔබට පුළුවන් දැන් ඔබ හොඳට මෝරලා ඉන්නේ නිවන් දකින්න පුළුවන්. එන්නකෝ මම කියලා දෙන්න. කිව්වද එහෙම? නෑ. ඒවා කතන්දර. ඒවා මේ පෙන්නපු විදියට බලන්නට ඕනේ. මේ ධර්මයක් පෙන්වුවේ. මෙතනත් ධර්මයක් පෙන්වන්නේ. එතනත් ධර්මයක් පෙන්වන්නේ. ඒක නිසා ධර්මයක් පෙන්වන කාරණාවක් බලන්න ඕනේ. වචන පද වලට රිංගගෙන පද පරමින් නැතුව. බුදුරණවහන්සේ උනේ කාරණාව අදාළව. ඊළඟට දානිය කියනවා ආයසරියා අත්ත වේතන බතෝ හමස්මි පුත්තාච මේ සමානියා ආරෝගා තේසංන සුනාමි කිංචි පාපං අතචේ පත්තයිසි පවස්ස දේව. දණී කියනවා මම තමන්ගේම වැටුපෙන් පහස ලබන කියන්නේ ඒකම භුක්ති විඳින කෙනෙක්. මගේ රැකියාවෙන් මම යැපෙන කෙනෙක්. මගේ රැකියාවෙන්ම මම යැපෙන කෙනෙක්. ඊළඟට දණී කියනවා පුත්තාච මේ සමානිය රෝග මගේ පුත්‍රයෝ කියන්නේ දණීගේ ඉන්නවනේ පුත්‍රයෝ ඒ සියලුම අය නිරෝගී. මගේ පුත්‍රයෝ ආරෝගා. මගේ පුත්‍රයෝ සියලුම අය හැමෝම හොඳම නිරෝගී. තේසං න සුනාමි මම ඒ කට්ටියන්ගෙනුත් අහලා නැහැ කිසි පවක් කරලා තියෙනවා කියලා. නෝ අහලා නැහැ. ඉතින් ඒ කියන්නේ භාර්යාව ගෝපිත් පව් කරන්නේ නැහැ. දරුවෝ පව් කරන්නේ නැහැ. මම අහලා නැහැ තේසං න සුනාමි කිංචි පාපා. මගේ දරුවෝ වුන් කිසිදු වරදක් කිසිදු පවක් කරා කියලා මම අහලා නැහැ. එහෙම එකක් කරලා නැහැ. නසුනා. ඒ නිසා කැමති තරම් වහින්න. දැන් මේ මොකද්ද මේ කියන්නේ? තමන්ගේ වටිනාකම නෙමෙයි මේ උඩ ගුබාවක් නෙමෙයි දෙන්නේ. තමන්ගේ වටිනාකම දැන් අපි මෙහෙමයි අපි දැන් මෙහෙම කරනවා අපි දැන් පැවිදිලා ඉන්නේ අපි දැන් මේ විදිහට හිතනවා අපි දැන් මෙහෙම කරනවා මොනවද දෙන්නේ? උඩඟු බවක් නේ දෙන්නේ. උඩඟු බවක්මයි එන්නේ. ඒ ඉතින් ඒ තරම් ප්‍රතිපදාව නෙමෙයිනේ. අපි මෙහෙම බනහන අපි මෙහෙම හිතන්නේ අපි මෙහෙමයි කරන්නේ. දැන් ඔක්කොගෙම වෙන්නේ ඒක. ප්‍රතිපදාව නෙමෙයි. ප්‍රතිපදාව වෙනකොට ඒ අත්ත් සම්මර්ෂණයේ ඉක්ම වෙන විදිහේ චින්තනයකට යොමු වෙලා තියෙනවා. තමා කියන හිතන කල්පනා කරන වැඩපිළිවෙල ඉක්ම වෙන වූ චින්තනයකට යොමු වෙලා තියෙනවා. ඒක හොඳට තේරුම් ගන්න. තමතරන් වහින්න කියනවා. දණී කියන්නේ. බුදුරණවහන්සේ පෙන්නනවා නාහං බතකෝ හමස්මි කස්සචි නිබ්බට්ඨේන චරාමි සබ්බ ලෝකේ අත්තෝ භතියා න විජ්ජති අතචේ පත්තයිසි පවස්සදීව. බුදුරණවහන්සේ පෙන්නනවා භතියානේ හතියා කියන්නේ වේතනේ කියන කාරණා මෙතන බහතියා කියන කාරණාව තියෙන නාහං අහං මම වාග්යතුන් වහන්සේ වෙනනවා මම කිසිම කෙනෙකුගේ
කියන්නේ බැලයෙක් නෙමෙයි. ඒ කියන්නේ බැලයෙක් නෙමෙයි කියලා කියන්නේ කිසිම කෙනෙකුට කිසිම විදියකින් බැල මෙහෙවරකමක් එහෙම එකක් නැහැ කියනවා. අන්න බලන්න මේ කාරණාව. ඒ කියන්නේ මම කිසිකේ 16ක් නෙමෙයි කියන්නේ. කිසි කෙනෙක්ගේ ඒ කියන්නේ බැල මෙහෙවරකමක් එක්ක එහෙම යැපෙන කෙනෙක් එහෙම නෙමෙයි මම. කිසිවෙකුටම බැලයෙක් වෙලා නැහැ කියනවා. ඒතකොට දැන් කිසිවෙකුට දැන් බැලයෙක් වෙලා නැහැ නේන්න. ශ්‍රමණයෙක් නේ. කාගේ හරටත් වෙලා දින්නේ දැන් මේ ලෝකේ ඕනම කෙනෙක් දන්නවා පැවිද්දෙක් කියන ශ්‍රමණයෙක් කියන අදට වඩා ඒ කාලේ ශ්‍රමණයෙක් කියන කාරණාව මේ ශ්‍රමණයෙක් කියන්නේ කාගේවත් බැල මෙහෙවරකම් කරන එක්කෙනෙක් නෙමෙයිනේ. ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ. ඊළඟට නිබ්බට්ඨේ චරාමි සබ්බලෝකී. ඒ වගේම තමයි මේ කියන්නේ මේ බැලවැර මේ කාරණාවෙන් සම්පූර්ණ මිදී ගිහිල්ලා ඉන්නේ. සියලු ලෝකෙම. සබ්බ ලෝකෙන් ඒ මිදී ගිහිල්ලා මම හැසිරෙන්නේ. ඒ බැලවැරකම් කියන්නේ ඒ කාරණාව යෙදෙන්නේ නැති විදිහටයි මම සම්පූර්ණයෙන්ම හැසිරෙන්නේ කියලා කියනවා. ඊළඟට බුදුරණවහන්සේ වදාරනවා අත්තෝ හතියාන විජ්ජති. මට ඇත්තටම මේ ඒ වගේකින් වැඩකුත් නැහැ කියනවා. මට ඒ වගේ දෙයකින් වැඩකුත් නැහැ කියනවා. මෙතන නම් මට වේතනයක. මෙතන කියන්නේ වේතනයකින්. මට වේතනයකින්, පඩියකින් කියන්නේ ඒ වගේ දෙයකින් මොන හරි ලැබෙන දෙයකින් වැඩකුත් නැහැ කියනවා. කැමති නම් දෙවියෝ ඕන තරම් මේගේ කැමති තරම් වහින්න කියනවා. දැන් මේ වචනේ එනවා මේ කාරණා වචනේ කියන්නේ මේක නෙමෙයි අර්ථය එනවා. අර ආරිකාන්ත සීලයේදීත් අර නිකන් ඒක වෙන විදියකට තේරෙනවනේ දාස භවෙන් නිදහස්. බුජිස්සේ කියන කාරණාව එක. ස්වාධීන. ඒ කියන්නේ මොකක් එකද? මේ තමා කියන දැන් අපි හැම වෙලෙම කාටද 16ක් වෙලා ඉන්නේ. තමාට 16ක් වෙලා, හිතට 16ක් වෙලා, වහලෙක් වෙලා ඉන්නේ. නැද්ද? වහලෙක් වෙලා නැද්ද හිතට? වහලෙක් වෙලා ඉන්නේ. හිත කියන දේ නෙමෙයිද කරන්නේ? හිත කියන දේ කරනවා. හිත හිතන දේ කරනවා. හිතට 16ක් වෙලා වහලෙක් වෙලා. මේ වහල් බවින් ගැලවෙන්නේ. මෙන්න මේ වහල් භාවය. ඒ කියන්නේ කිසිදු කෙනෙක් කියන්නේ එච්චර නිදහසක්. සැබෑම නිදහස තියෙන්නේ පින්වතුනි බාහිරින් බැඳීම නෙමෙයි. බාහිර බැඳීම කියන්නේ ඒක කඩලා දාන්න පුළුවන්. ඒක අයින් වෙන්න පුළුවන්. මේ තමා ඇතුලේ තියෙන බන්ධෙන් වහල් භාවයේ, දාස භාවයේ, ගැති භාවයේ, තමාට හිතට ගැති භාවයේ ඒ තරම් තියෙන අනුතරක් නැහැ. අර පටු වෙච්ච දේත් එක්කනේ තියෙන්නේ. හැම වෙලෙම කරන්නේ ඒක. බලන්නකො මේ හැම එකකින්ම අර තථාගතයන් වහන්සේට නැත්නම් ඒ හිතට ගැටි වෙන්නේ නැති වෙනකොට මොකද්ද වෙන්න තියෙන්නේ? වෙන කෙනෙකුට නැමෙන්නට ඕනනේ. අන්න කීකර බව කියන්නේත් ඒකනේ. අන්න බුදුරණවහන්සේට නැමෙනවා. අර නෝ අච්චසාරි පච්චසාරි මේ අර අතිදාවණයයි මේ පසුබැස්මයි කියන එක නෑ කියන කාරණාව. ඒ කියන්නේ එච්චරටම පින්වතුනි යථාර්ථවාදීව ප්‍රායෝගික වෙනවා. එතකොට ඒ දැන් බුදුරණවහන්සේගේ ගුරුවරයා කවුද? ධර්ම විනය. ඒ කියන්නේ ධර්ම විනය කියන කාරණාව එක තමයි සම්පූර්ණයෙන් බුදුරණවහන්සේ කියන නිර්මිත භාවය තියෙන්නේ. එතකොට එහෙනම් පින්වතුනි කෙනෙක් නැති වුණා කෙනෙකුට ලැබුණා ඒ කතන්දර මොකුත් නැහැනේ. මෙන්න මේ දාසත්වය නැත්නම් මේ බැල මෙහෙවරක මෙන්න මේක නැති සම්පූර්ණයෙන් බැල මෙහෙවරයෙන් නිදහස් වෙච්ච මුළු ලෝකෙම සබ්බ ලෝකේ සියලුම ලෝකේ අරයාගෙන් මියාගෙන් යාගෙන් සියලුම ලෝකේ. මොකද්ද සියලුම ලෝකේ? සියලුම ලෝකේ කියන්නේ මේ යෙදෙන විදිහත් එක්කනේ. භාග්‍යතුන් වහන්සේ පෙන්වන්නේ. අසකන නාසය දිව කය මන මේ හැම එකක් එක්ක මේ හැම එකම බැලමෙහෙවරකම් කිරීමෙන් නික්මෙලා. මට වේතන වලින් මට ඒ වගේ ඒවා මට අර්ථයක් නෑ. ඒකක් මගේ ලැබෙන විජ්ජති. එහෙම එකක් මට ලැබෙන්නේ නෑ කියනවා. අර්ථයක් ඒකේ. ඒ කියන්නේ මොකද්ද? දෙයක් දැන් වේතනයකින් මොකද්ද වෙන්නේ? මොකක් හරි එකකින් හම්බෙලා තමන් පෝෂණය වෙන එකනේ. නැද්ද? අන්න එහෙම එකක් විජ්ජති නෑ. ඉතින් එහෙම දෙයකින් ඒ අර්ථයක් යෙදෙන බවක් විජ්ජති නෑ. ඉතින් මොකකින්ද බාහිර කතන්දර නෙමෙයි. තමා පෝෂණය වෙන්නේ. මොකකින්ද පෝෂණය වෙන්නේ? එහෙම එකක් විජ්ජති නෑ. කැමති තරම් වහින්න. වැස්ස කැමති තරම් වහින්න කියනවා. බුදුරජාණන් වහන්සේ. දණිය කියනවා ඊළඟට අත්ති වස්ස අත්ති දේනුපා ගෝදරණියෝ පවේනියෝපි අත්ති උසබෝපි ගවම්පතිද අත්ති අතචේ පතේසි දවසදේව. මෙයා කියනවා මට ඉන්නවා වස්සන් ඉන්නවා දෙනුන් ඉන්නවා එළ දෙනු ගැබ්බර දෙනුන් ඉන්නවා පට්ටි හොඳ ගොන්නු ඉන්නවා උසබයෝ ඉන්නවා ගවරැලේ නායකයෝ ඉන්නවා කැමති තරම් වහින්න කියනවා. මට මේ ඔක්කොම කට්ටිය ඉන්නවා කියලා. බුදුරණවහන්සේ දරනවා නත්ති මට නම්
මට නම් හවස්සොත් නෑ, ගැබ්බර හත්තුත් නෑ, ඊළඟට පට්ටිත් නෑ, ගොන්නුත් නෑ, උසබ නායකයොත් නෑ, කැමති තරම් වහින්න කියනවා. දැන් එතන අරයාගේ ලැබීම ගැන සතුටු කතා කරා බුදුරණවහන්සේගේ අන්න ඒව නැති බවත් එක සතුටු වෙනවා. ඊළඟට දණිය කියනවා කිහිලා නිකහතා අසම්පවේදී දාමා මුංචමයා නවා සුසන්ඨානා නහි සක්ඛින්ති දෙහෙනු පාපි චෙන්තුං අතචේ පත්තයිසි පවස්ස දේව. දණිය කියනවා අර දැන් මේ ඔක්කොම ගැට ගහලා ඉන්නේ කියනවා. කියන්නේ ගලවන්න බැරි වෙන විදිහට මේ කට්ටිය හොඳ කණුවක හොඳින් ගැට ගහලා තියෙන්නේ. හොඳ තැඹක ඉඳලා ඒකේ ගැට ගහලා තියෙන්නේ. ඒ වගේම තමයි ඒවක් මේ කියන්නේ මේ හොඳ රැහන් වලින් අඹරලා තියෙන්නේ. ඒ හොඳට මේවා අඹරලා මේවා කරලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ කිරිබොන නහඹු වැස්සෝ ඉන්නවනේ. ඒ කට්ටියත් හොඳට බැඳලා තියෙන්නේ. ඒ නිසා ඒ කාටවත් කඩාගෙන යන්න නම් බෑ. ඒ කියන්නේ දැන් කඩාගෙන යන්න බෑ කියලා කියන්නේ දැන් ඒ කට්ටිය බය වෙලා යනවනේ. ඒ කියන්නේ ඒ කට්ටිය චීචීකට අත යනවා කියන කාරණාවනේ. එහෙම නෑ හොඳට ගැට ගහලා හොඳට මේ මොනවා හරි ඒ කියන්නේ මුදු තන වලින් ඒ කියන්නේ තනකොළ ඒ කියන්නේ අර නූල් කඹ හොඳට අඹරලා හොඳ ශක්තිමත් කියලා පේනවා. ඒක හොඳට ශක්තිමත්. ඒවා අඹරලා ඊළඟට ඒවා ගැට ගහලා තියෙන කඩාගෙන යන්න බෑ කාටවත්. කැමති තරම් වහින්න කියනවා. බුදුරණවහන්සේ දේශනා කරනවා උසබෝරිව චෙත්වා බන්ධනානි නාගෝ පුතීල තංච දාලයිත්වා නාහං පුන උපෙස්ස ගබ්බසෙයං අතචේ පත්තේසි පවස්ස දේව. බුදුරණවහන්සේ පෙන්වලා දෙනවා මෙතනදී බන්ධනයෙන් සිඳගෙන යන මේ බන්ධනය සිඳගෙන යන උසබයන්. මේ කියන්නේ මහා ශක්ති සම්පන්න හරක්නේ. මහා උසබයන් ලෙසින් බන්ධනයේ සිඳගෙන යන. ඊළඟට නාගෝ පුතීලක කියන්නේ හරියට මේ නාග කියන වචනේ ඉස්මතු වෙන පින්වතුනි මේ හස්තියට. එතකොට මේ කුණු වෙච්ච වැලක් කඩාගෙන හස්තිය ගානක්වත් නැහෙනි. දන් වැලක් කඩනකොට පොඩ්ඩක් දැනෙනවනේ. කුණු වෙච්ච වැලක් කඩන් යනවා කියන්නේ. ඒ වැලක් තියනවා කියලා ගානක්වත් නැහැ. කුණු වෙච්ච වැලක් කඩන් යන හස්තිය. බලන්න මේ කාරණා පෙන්වන හැටි කියන්නේ එතන පෙන්වන්නේ බන්ධනියක් නැහැ කියන එකම තමයි. ශක්ති සම්පන්න බවක් හස්තියක පෙන්වනවා නම් දන් වලින් කඩන් යනවා කියන එක පෙන්වන්නේ. දන් වල කඩන් යනවා කියන එක. ශක්ති සම්පන්න හස්තිය කියන එක පෙන්වන්නේ. මෙතන පෙන්වන්නේ බන්ධනයක් තියෙනවා කියනකොට බන්ධනයක් නැහැ. කියන්නේ තියෙන වගේ පේන එක නෙවෙයි තියෙන්නේ. කුණු වෙච්ච වැලක්. හස්තියට ඒක ගණන් ගන්නවත් දෙයක් නැහැ. කුණු වෙච්ච වැලක් කියන එක. අන්නේ කුණු වෙච්ච වැලක් හස්තියේ කඩා ගන්න ආසෙයි. හදාගෙන යනවා වගේ. නාහං පුන උපෙස්ස ගබ්බසෙය. මොකද්ද පෙන්වන්නේ? ආයේ පුන නැවත මම ගර්භයක නිදන්නට මම නැවත මේ ගර්භයක නිදීමට පැමිණෙන්නේ නැහැ. යෙදෙන්නේ නැහැ කියන. කැමැති තරම් වහින්න කියනවා. දැස්ස කැමැති තරම් වහින්න. දැන් මෙතන පෙන්වන්නේ අර ඉන්න තැන ඉඳන් කඩන් යනවා කියන එක නෙමෙයි. මෙතන පෙන්වන්නේ ඉන්න වගේ පේනවනේ. මේකේ කියන්නේ එහෙම එකක් නෙමෙයි කියන කාරණාව පැහැදිලි කරේ. ඊට පස්සේ දැන් ඔන්න මේකේ දැන් මේ බුදුරණන් වහන්සේ මේ ගාථාවක් කියනවා. දැන් මේ වහිනවා. මොකද වෙන්නේ නින්නංච තලංච පූරයන්තෝ මහා මේගෝ පවස්සසි තාව දේව සුත්වා දේවස්ස වස්සතෝ ඉමමත්තන් දනියෝ අභාසත. ඉතින් මේ ඒ වෙලේ මොකද මෙන්නේ උස් බිම් පහත් බිම් මෙව ඔක්කොම තනිතලා පුරවමි මහා වැස්සක් අද හැලෙනවා. ඉතින් මේ වැසි හඬත් එක්ක ඒ වැස්සත් එක්ක මේ දනිය ඒ වැසි හඬත් එක්ක දනිය ගෝපාල මෙන්න මේ කාරණාව කියනවා. ලාභෝ වතනෝ අනප්පකෝ යේමයන් භගවන්තං අද්ද සාමා සරණං තං උපේම චක්කුම සත්තහනෝ හෝති තුවං මහා මුනි. බුදුරණවහන්සේ පෙන්වලා දෙන බුදුරණවහන්සේට මේ කියන බලන්න මේ දැන් මේ මට්ටමට එනකොට මේ ධනිය කොච්චර දියුණු වෙලාද මේ ගාථා ටික. මොන ධනිය මේ වැස්ස එනකම් බුදුරණවහන්සේ මේ කරුණු ටික පැහැදිලි කරලා යා කියන එකත් එක්ක මේ කතා කරනකොට මේ ධනියට වෙලා තියෙන වැඩි. මොකද ධනිය කියන්නේ? ධනිය කියනවා බුදුරණවහන්සේට භාග්‍යතුන් වහන්සේ මේ දැකීම භාග්‍යතුන් වහන්සේව දැකීම අපට නම් මේ මහත් ලාභයක්. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ දැකීම අපට පුදුමාකාර ලාභයක්. යේ මයං භගවන්තං අදස්සාම ලාභවතම. ඒ කියන්නේ අල්ප එකක් නෙමෙයි. අනල්ප කියන්නේ සාමාන්‍යයෙන් අර සුළුපටු එකක් නෙමෙයි කියන එක. පුංචි එකක් නෙමෙයි. ඒකෝර බලන්නේ පුංචි දෙයක් නෙවෙයි කියන කාරණාව කියන්න තරම් මේ ධනියගේ කොහොම වෙනසක් වුණාද? අන්න ප්‍රාතිහාර සහිතයි කියන එකනේ. දැන් ධනිය මෙච්චරලා හිටියේ මොකද? තමන්ගේ වස්තුවයි වටිනාකමයි කීකරුකමයි පිනත් එක මේ ජීවත් වෙච්ච කාරණායි උඩගු වෙන්නේ.
තමන්ගේ එක උඩගු බවෙන් හිටියේ. දැන් මොකද වෙන්නේ? ඒවා ඔක්කොම ඊක්ම වෙනවා. ඊක්ම වෙලා ධනිය වෙනස් වුණා. දැන් අපිට පේන වෙනස් වෙනකොට අර ඉන්න කෙනෙක් යහපත් වෙනවා කියන එක නේද? අපිට මේ ලෝකේ ඉන්න කෙනෙක් ඊතර වෙනවා කියන එක ඒකට යන්නේ නෑනේ. ඒ කියන්නේ එච්චරට පුතත්ජනයි මයින් විදිය. ඒ කියන්නේ අපිට තියෙන වැරදි කර කර ඉන්න කෙනෙක් හොඳ කෙනෙක් වෙන එකනේ පේන්නේ. මේ සසර යනවා කියන කාරණාව එක්ක ඉන්න කෙනෙක් ඊතරන ප්‍රතිපදාවට අනුගත වෙනවා කියන ආශ්චර්යය, ඒ ප්‍රාතිහාර්ය, ඒ අනුත්තර පුරුෂධමසාරති ගුණي එව්වගෙන හිතන්නේ. ඒ නිසා මෙන්න මේකයි තථාගතයන් වහන්සේගේ තථාගතස්ස බෝධින් එක්ක කියන කාරණාව. ඉන්න කෙනෙකුගේ යහපත් කියන කාරණාව ඒක ලෝකේ අනිතරත් පුළුවන් නේ කරන්න. දැන් අර සුනිත ශාස්ත්‍රෝරය කරන්නේ, ආලරකාරා මුද්දකරාම් පුතු තවත් බොහෝ අය කරන්නේ. මේකනේ ප්‍රාතිහාර්ය. ඉතින් මෙන්න මෙයා කියනවා ඊළඟට මේ සුළු පටු එකක් එහෙම නෙමෙයි. භාග්‍යතුන් වහන්සේ දකින්න ලැබීම කියන එක නම් මහාම වාසලාභයක්. සරණං තං උපේම චක්කුම ඇස් ඇති උත්තමයනි. ඒ කියන්නේ ඇස් ඇති භාග්‍යතුන් වහන්සේ ඇස් තියෙන කෙනෙක්. ඒ කියන්නේ මොන ඇස්ද? මේ ඇස් තියෙන උත්තමයන් වහන්සේ සරණං තං උපේම. පාවි භාග්‍යතුන් වහන්සේව සරණ යම්හ. ඒ කියන්නේ සරණ යනවා කියලා කියනවා. භාග්‍යතුන් වහන්සේ අපි සරණ යනවා කියනවා. උපේම කියන්නේ යොමු වෙනවා කියනවා සරණට. සරණ යෑමක් සිදු වෙනවා කියනවා. සරණ යම්ම කියනවා. සත්තහනෝ හෝති තුම් මහා මුනි. ඒ වගේම තමයි මහා මුනි වූ භාග්‍යතුන් වහන්සේ. මහා මුනි වූ භාග්‍යතුන් වහන්සේ සත්තහනෝ අපට භාග්‍යතුන් වහන්සේ ශාස්ත්‍ර වනසේක්වා. සත්තහනොත් හෝති හෝහි භාග්‍යතුන් වහන්සේ අපට ශාස්ත්‍ර වන. ඒ කියන්නේ මෙච්චරට වෙනසක් වෙන්නේ. අර උදම්මනාන හිටපුවයි අන්න ආශ්චර්ය, අන්න ප්‍රාතිහාර්ය, අන්න බුදුරන් වහන්සේගේ ධර්මයේ වෙන වෙනස, අන්න බුදුරන් වහන්සේ නමකගේ තියෙන කෘත්‍ය මෙන්න මේක සිදු වුණා. හොඳට තේරුම් ගන්න මේ කතා කරපු ටික දැක්ක. එතකොට එහෙනම් අපට ධර්ම දේශනාවක් අහද්දි ප්‍රාතිහාර්යයක් වෙන්න ඕනේ. දැන් මේ දණිය ගෝපාල හිටියේ තමන්ගේ බිරිඳ පව් කළා නැහැ, දරුවෝ පව් කළා නැහැ, සියලු වස්තු තියෙන හොඳට තියෙන. ඉතින් කිසි ප්‍රශ්නයක් නැති බව. ඒක ලෝකයේත් එක්ක. මේ වැරදි කර හිටපු දණිය වෙනස් කරා නෙමෙයි. සසර යන මෙන්න මේ ලෝකයට අයිති කාරණා ඉක්මවන ප්‍රතිපදාවට යොමු කරා. ගෝපීච්ච අහංච අස්සවා බ්‍රහ්මචරියං සුගතේ චරමාසේ ජාති මරණස පාරගා දුක්ඛසන්ත කර භවමසි. මෙයා කියනවා කවුද? දණිය. මේ ගෝපීත් මමත් ගෝපීච්ච අහංච ගෝපියත් මමත් සුගතයන් වහන්සේට කීකරුව ගෝපියත් මමත් සුගතයන් වහන්සේට කීකරුව බ්‍රහ්මචර්යයන් මේ බ්‍රහ්මසර හැසිරෙන්න එනවලු. බලන්න මොකද්ද මේ එනවා කියන්නේ? පැවිදි වෙන්න එනවලු. බ්‍රහ්මසර හැසිරෙන්න එනවා කියන්නේ. එච්චරට වෙනස් වුණා. ගෝපියත් මමත් සුගතයන් වහන්සේ වෙත මේ බඹසර හැසිරෙන්න වසනවා කියනවා. වසම්නු කියනවා. ජාති මරණ මේ ජාති මරණ කියන එකෙන් ඈතර වෙන්නට ඕන. ඈතර වෙනවා කියනවා. ඈතරවම කියන්නේ මේ අනාගතෙන් කියන්නේ ජාති මරණි ජාති මරණස පාරගා දුක්ඛසන්ත කරා භවමසි. මේ දුක කෙලවර කරන්න අය බවට වෙනවා. එහෙම වම්හ. ජාති ජරා මරණ ඉක්මුණ දුක කෙලවර කරන අය බවටපත් වම්හ. දැන් මේ අය පහයිදුනාට පස්සේ මොකද්ද කරන්නේ? නිවන් දකින්න. දැන් මොකක් එක්කනේ පැවිදි වෙන්නේ? මෙච්චර ධර්ම ගැඹුරු ධර්ම කියන්නේ මේ ආධ්‍යාත්මී ඊතර වෙන චින්තනයක් අනුගත වෙන තැනදී මහාන වෙන්නේ. බුදුරන් වහන්සේගේ ශ්‍රාවකත්වයට ඉන්නේ මෙන්න මෙහිමයි. බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ. නැත්තම් මේ උදේ පන්සිල් ගන්නකොට කියන බුද්ධං සරණං ගච්ඡාමි නෙමෙයි. ඔෆිස් එකේ සිල් ගන්න මේ පන්සිල් ගන්නකොට බුද්ධං සරණං ගච්ඡාමි නෙමෙයි. නැත්තම් වෙන වැඩතරහගෙන කියන බුද්ධං සරණං ගච්ඡාමිත් නෙමෙයි. මේ බුද්ධං සරණං ගච්ඡාමි වෙන හැටි. එතකොට මෙහිම බුද්ධං සරණං වෙච්ච අය නම් හරියටම වෙච්ච අය මොකද වෙන්නේ? අන්න නිවන් දකින්න. අනික කට්ටිය අමූලිකා. එච්චරයි වෙනස. තේරුම් ගන්න එක. නන්දති පුත්තේහි පුත්තිමා. දැන් මොකද වෙන්නේ? දැන් මේකෙදි පෙන්නන මාරයා. දැන් මෙයා මොකද වුනේ? දැන් ඉතින් අරවා ඉක්මවල පැවිදි වෙලා නිවන් දකින්න යන්නේ හදන්නේ. මාරයා. ඔන්න මාරයා මෙහෙම කියනවා. නන්දති පුත්තේහි පුත්තිමා ගෝමිකෝ ගෝහි තතේව නන්දති. උපදී නරස නන්දන නහි සෝ නන්දති යෝ නිරූපදී. මොකද වෙන්නේ? මේ පුත්තුන්ගෙන් පුත්තු ඇති තැනැත්තා පුත්තු නිසාම දරුවෝ නිසාම සතුටටපත් වෙනවා. ඒ වගේම තමයි ගවයන් ඇති තැනැත්තා ගවයෝ නිසාම සතුටටපත් වෙනවා. ඒ වගේම උපදී කියන්නේ එතකොට කෙලෙස් නැත්නම් යම් කිසි දේවල් තියෙන බව. ඒ කියන්නේ අයිති බව. උපදී තියෙන මිනිස්සයෝ ඒකෙම සතුටු වෙනවා. ඉන්නහේ සෝ නන්දති යෝ උපදී නැති වුනහම ඒ අයට සතුටක් නැහැ.
උපදී දැන් ඒතකොට මේ දැන් මියා මාර්යා උපදී කිව්වේ කෙලස් කියලා නැත්නම් අර අපි හිතමු ඕන නැති දේවල් කියලා වැදගත් නැති දේවල් කියන වචනේද? ඉතින් එහෙමනම් මෙයා මේ ධනිය අයින් වෙන්නේ නැහැ නේ කියන්නේ. ඉතින් ඒ කියන්නේ ධනියක් දනවන්නේ වැරදි දෙයක් කියලා නේ. උපදී කියන්නේ මොකක්ද? Tamanට ලැබෙන දේවල්. වස්තු. මේ වස්තුව කියන්නේ Taman ලබන දේවල් කියන කාරණාව. මේකෙන් කියන මිනිස්සු සතුටු වෙන්නේ. උපදී නැති කට හතුටක් කොහෙන්ද? දැන් එතකොට අපි ගත්තොත් එහෙම අපට උපදී වස්තු කියන්නේ වස්තු බව ලැබීම. තියෙන වස්තුව කියන්නේ දැන් ඒක පැහැදිලි කරානේ කලින්. ඒතර වස්තුව කියන්නේ දැන් අපට මොනවා හරි අපි යමක් එක්ක ඉන්න කෙන උපදී බවනේ. කෙලෙසිය කියන්නේ අපි උපදී කෙලෙසිය කියනකොට අපට මතක් වෙන්නේ මේ රාගය, දේශය නිකන් අර මේ හොඳ නැති ඒවා කියලානේ. ඇයි දැන් උපදී කියනකොට දැන් අත්තතෝ සමනුපස්සති බව එදරවනම් උපදී නැද්ද? දැන් මේ බුදුරණවහන්සේට කීකරු වෙලාද? නෑනේ. කල්‍යාණ මිත්‍රට කීකරු වෙලාද? නෑ. හැම වෙලෙම තියෙන තමා කියන සම්මාර්ෂණයත් එක්ක තමාගේ ඒ හිතට 16ක් කියලා වහලෙක් කියලා කටයුතු කරන්නේ. කෝ එතකොට මොකද තියෙන්නේ? මේ උපදී. මේ භයානක උපදී. අති භයානක උපදී. සසර ඇදගෙන යන උපදී. සසරෙන් ගැලවෙන්න බැරි ඒවා. කවදාවත් අවබෝධ කරන්න බැරි ඒවා. ඉතින් ඒවා භයානක නැද්ද? ඒව භයානක කියලා තේරෙන්නේ නැහැ නේ කෙනාගේ තියෙන්නේ. වෙන්නේ ඒවා තමයි භයානක කියලා තේරෙන්නේ. අර ප්‍රධානම කාරණාව තේරෙන්නේ මෙන්න මේ උපදිය අන්න මේ උපදි තමයි ප්‍රශ්නේ. දැන් මාර්යා කියන්නේ නෑ උපදි හොඳයි. නිරුපදි වුණාම තමයි නිරුපදි වීමත් එක්ක සතුටක් නෑ. බුදුරණවහන්සේ දේශනා කරනවා සෝචති පුත්තේහි පුත්තිමා. දරුවන් නිසා ශෝක කරනවා. දරුවන් ඇති තැනත්තා ශෝක ඇති වෙනවා. ගෝමිකා හෝති තතේව සෝචති. ඒ වගේම ගවයන් ඇති තැනත්තා ගවයන් නිසා ශෝක කරනවා. උපදීහි නරස්ස සෝචන. උපදී යුක්ත නරයා ශෝකයෙන්මයි තියෙන්නේ. හත් මිනිසයා. නහි සෝචති යෝ නිරූපදී. උපදී නැති වීමෙන් මොකද වෙන්නේ? නිරූපදී වීමෙන් අන් ශෝකයක් නැහැ. මාරයට ඒ කාරණාව ඒ දැන් අර දනියලා දැන් අපි හැම වෙලේම අහලා තියෙනවා නේද? මාරයා එන අවස්ථා තියෙන්නේ හොඳට ධර්මයත් එක්ක යොමු වෙන පිරිසක් එදෙන තැනදීනේ නේද? මාරයා විදිල්ලා අන්න කතා කරන්නට එදුණා. ඉතින් පින්වතුනි ඇත්තටම මේ දේශන හරිම ලස්සනයි නේ. ලස්සනයි කියන වචනෙට හරියන්නේ නැහැ නේද? ලස්සන වෙන්නේ ප්‍රතිපදාවනේ. ඒ නිසා ඔය කියපු කරුණු හොඳට හිතන්නට ඕනේ. ඒ කියන්නේ දහමින් උසමක් ලබන්න යොමු වෙන්න ඕනේ නේ. යොමු වෙන්න ඒ බුදුරණවහන්සේ පෙන්නපු කරුණු වලට අනුගත වෙන්නට ඕනේ. හොඳට තීරුම් ගන්න. එහෙම ලැබෙනකොට පින්වතුනට අත්ත සම්මර්ෂණ ඉඩක් නැහැ කියවනේ. ඒ කියන්නේ දැන් මොකක් එක්කද läග ගන්න තියෙන්නේ? ඊ දෙන්නේ නැහැ. ඊතර වීමේ කෘත්‍යයක් දෙන්නේ. ඉතින් ඒක හොඳට තේරුම් ගන්න.